ආයිබෝවන්. ගෙවත් එකතු වෙන කොළරොඩු නිකන් කරදරයක් විතරද? නෑ. එහෙම වෙන්න ඕන නෑ. අද අපි බලමු ওই සරල දේවල්ම, ඒ කියන්නේ ගෙවත්තේම තියෙන දේවල්ම පාවිච්චි කරලා පෝෂණයෙන් පිරිච්ච වටිනා කොම්පෝස්ට් එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ අපි කතා කරන්න යන ක්‍රමයේ මොකක් හරි පිටරටකින් ගෙනාපු ලොකු තාක්ෂණයක් එහෙම නෙමෙයි. මේක අපේම රටේ අපේම දැනුමෙන් ආපු ඕනෑම කෙනෙකුට හරිම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. ඉතින් අද මේ විග්‍රහයට පදනම් වෙන්නේත් අන්නේ වටිනා දේශීය දැනුම් සම්භාරයම තමයි. ඉතින් අසල් ප්‍රශ්නය තමයි මේක. ගෙවත්තේ එකතු වෙන්නේ අපි කුණු කියලා හිතන මේ දේවල් කොහොමද ඇත්තටම වටිනා දෙයක් බවට පත් කරගන්නේ? නිකන්ම ඉවත දාන දෙයකින් මුළු ගෙවත්තටම ජීවය දෙන දෙයක් හදාගන්න පුළුවන්ද? ඔව්, අනිවාර්යෙන්ම පුළුවන්. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. හරි. එහෙනම් මුලින්ම අපි මේ කියන ගෙවත්තේ රත්තරන් හදන්න ඕන කරන දේවල් ටික එකතු කරගමු. පුදුම වෙන්න එපා. මේ හැම දෙයක්ම වගේ අපේ ගෙවත්තෙම තමයි හොයාගන්න තියෙන්නේ. හොඳ කම්පෝස්ට් එකක රහස තියෙන්නේ දුඹුරු දේවල්, ඒ කියන්නේ වියලි දේවල් සහ කොළ දේවල්, ඒ කියන්නේ අමු දේවල් අතර තියෙන නියම බැලන්ස් එක. හොඳයි. අපිට ප්‍රධාන වශයෙන්ම අමුද්‍රව්‍ය වර්ග දෙකක් ඕන වෙනවා. එකක් තමයි වියලි කොළ, පිදුරු වගේ දුඹුරු දේවල්. මේව තමයි කොම්පෝස්ට් ගොඩට කාබන්, ඒ කියන්නේ ශක්තිය දෙන්නේ. අනිත් එක තමයි ග්ලිරිසීරියා වගේ අමු කොළ. මේවයින් ලැබෙන්නේ නයිට්‍රජන්, හරියට ප්‍රෝටීන් වගේ. ඉතින් මේ දෙකේම මිශ්‍රණයක් නැතුව මේ වැඩේ හරියට වෙන්නේ නැහැ. ඊට අමතරව ගොම පොහොර, අලු වගේ දේවල් වලින් පෝෂණය තවත් වැඩි වෙනවා. අර පරණ කොම්පෝස්ට් ටිකක් දාන්නේ හරියට මුහුන් ටිකක් දානවා වගේ. ඒකෙන් මුළු ක්‍රියාවලියම පණ ගන්වන ක්ෂුද්‍ර ජීවීන්ගේ හමුදාවක් මේකපාරට එකතු වෙනවා. හරි. දැන් තමයි නියම වැඩේ තියෙන්නේ. අපි එකතු කරගත්ත මේ හැමදේම එකට දාලා සෝබාදහමට එයාගේ පුංචි මැජික් එක කරන්න ඉඩ දෙන්නයි යන්නේ. බය වෙන්න දෙයක් නැහැ. මේක හිතනවට වඩා ගොඩක් සරල පියවර ටිකක් විතරයි තියෙන්නේ. හරිම සරලයි බලන්න. මුලින්ම අපි එකතු කරගත්ත කොළ වර්ග ඔක්කොම පුළුවන් තරම් පොඩියට කපා ගන්න ඕන. එතකොට ශුද්‍ර ජීවීන්ට වැඩ කරන්න ලේසි, වැඩ ඉක්මන් වෙනවා. ඊට පස්සේ අර කපාගත්ත කොළ ටික අනිත් අමුද්‍රව්‍ය ඔක්කොමත් එක්ක හොඳට කලවම් කරනවා. අන්තිම පියවර තමයි මේ මුළු මිශ්‍රණයම එක ගොඩකට ගහලා උෂ්ණත්වයයි තෙතමනයයි ඇතුළෙම තියාගන්න පොලිතින් එකකින් තද කරලා වහන එක. අන්නේ උණුසුම් තෙත පරිසරය තමයි ශුද්‍ර ජීවීන්ගේ වැඩපොළ. ඔන්න අපි කරන්න ඕන වැඩ ටික ඉවරයි. දැන් ඉඳන් වැඩේ බාරගන්නේ සෝබාධර්මය. අපි වහලා දාපු අර ගොඩේ ඇතුලේ ඇහැට පේන්නේ නැති ක්ෂුද්‍ර ජීවීන් මිලියන ගාණක් දැන් වැඩ පටන් ගන්න ඉවරයි. ඉතින් මේ පුදුම පරිවර්තනය වෙලා ඉවර වෙන්න කොච්චර විතර කාලයක් යයිද? විශ්වාස කරන්න ටිකක් අමාරුයි. ඒත් මේ මුළු ක්‍රියාවලියටම යන්නේ මාසයකටත් අඩු කාලයක්. හරියටම කිව්වොත් දවස් 20ත් 30ත් අතර කාලෙකදී අපේ ගෙවත්තේ රත්තරන් පාවිච්චියට ගන්න පුරුවන් තත්වයට එනවා. ඔව්, ඊයේ දවස් 20 30 ඇතුලේ වෙන්නේ ඇත්තටම ලොකු පරිවර්තනයක්. අපි මුලින්ම එකතු කරපු අර කොළරොඩු, ගොම, අලු ඒ ඔක්කොම ශුද්‍ර ජීවීන් විසින් ටිකෙන් ටික බිඳ දාලා අලුත්ම දෙයක් හදනවා. ඒ කියන්නේ තද කළු පාට හරියට පොළොව වගේ සුන්දක් වෙන ගස්වැල් වලට ඕනම කරන පෝෂණයෙන් පිරුණු සරු පොහොරක්. අපද්‍රව්‍ය කියලා හිතපු දේවල් දැන් ජීවයෙන් පිරුණු පසක් වෙලා. ඉතින් බලන්න මේකේ තියෙන වැදගත්ම දේ තමයි ගෙදරදිම සතයක්වත් වියදම් නොකර මාසයක් වගේ පොඩි කාලයකින් අපේම ගෙවතට පණ දෙන්න පුළුවන් බලයක් ලැබෙන එක. ඒක තමයි මේ සරල ක්‍රමවේදයේ තියෙන නියම වටිනාකම. හොඳයි. දැන් ප්‍රශ්නය තියෙන්නේ අපේ යතේ. කිසිම රසායනික ද්‍රව්‍යයක් නැතුව අපිම හදාගත්ත මේ ජීවයෙන් පිරුණු පොහොර පාවිච්චි කරලා මොනවද ගෙවත්තේ වවන්න යන්නේ? හොඳක පැහුණු රසමරස තක්කාලි ගෙඩියක්ද? නැත්නම් සැරමසැර මිරිස් කරලක්ද? එහෙමත් නැත්නම් වත්තම සුවඳවත් කරන ලස්සන මල් පොච්චියක්ද? ඇත්තටම හැකියාවක් නම් නිමක් නැහැ.